ආයුබෝවන් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ රුයැති ඩ්‍රීම් පැරඩයිස් YouTube එකට. ඉතින් හොඳ දවසකින් අපි හම්බ වුණේ. ඉතින් අදත් අපි මේ ලස්සන ගවමක් කපලා දෙන්න. අද ඒක විශේෂත්වයේ තියෙන පොඩි වර්ක් එකකුත් කරනවා. මේ රෙද්දෙන් ගවම කපලා මේ වගේ මේ එම්බ්‍රොයිඩර් මලක් මෙතෙන්ට අපි ඇප්ලික් කරනවා. හරි ලේසි. ඔයගොල්ලන්ට පුරුදු වෙන්න මගේ පැටර්න් එක මේ විදිහට ගවුම මෙහෙම මේ විදිහට කපලා ඉස්සරහා අපි වී කර දානවා. අත් දෙක චුට්ටක් දිගට දාලා ඩාට්ස් දාලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් මෙතනින් චුට්ටක් ඔන්නෝම පොඩි කර්ව් එකක් වෙන්න කපනවා. කෙලින්මත් නෙවෙයි අර ලස්සන්ට. දැන් මේ විදිහට ඇඳුම් මහනවනේ මේ විදිහට පොඩ්ඩක් V shape එකට වගේ පොඩි oval shape එකක් ගන්නවා. මේ work එක මෙන්න මෙතෙන්ට මේ මල් වැලක් මෙතෙන්ට දානවා. පොඩි simple. ඉතින් මේ ඒක බලන් ඉස්සෙල්ල ඇඳුම කපන්න ඕනේනේ. කපලි වල තමයි අපි මේ වර්ක් එක දාන්නේ. මේ වර්ක් එකට මේ මල් ටිකක් එම්බ්‍රොයිඩර් මල් ටිකක් මේ ගම් එකකුත් ගෙනාවා. ඉස්සෙල්ල ගවුම කපලිමු. මේක මම ගත්තේ net දැන් සාරි ජැකට් තියෙනවනේ. සාරි ජැකට් මහඬ net රෙදි වල මේ වර්ක් එක තියෙනවා. වර්ක් එක තියෙන රෙද්දක් අරගෙන සාරි ජැකට් එක මහන් ඉවර වෙලා ඉතුරු කෑල්ලක් තිබිලා මම කල්පනා කරා මේකෙන් දැන් මොනවා හරි කරන්න පුළුවන් නේද? මේක හරි ලස්සන නිසා. ඉතින් මම කල්පනා කරා මේක ගවුමකට ඇප්ලික් කරොත් ලස්සනයි කියලා. මේ රෙදි කෑල්ල මගේ ළඟ තිබුණා. ලිනන් රෙද්දක් අඟල් 65 පල්ල මේක මම කපා ගත්තා net රෙද්දෙන්. ඉතින් අපි මේක මෙතන යාර මේ තියෙනවා එකමාරක් 60 පළල. දැන් මගේ පැටර්න් එක වෙන්නේ ඉස්සරහට දැන් මේ වගේ ගවුමක් මේ වගේ පිටිපස්සත් දැන් මේ වගේ වොම ඉන්නේ මොකක්වත් නැහැ. නිකන් ඉස්සරහින් කරකප්පල් පොඩි ලොකු මේකක් එන්නේ නැහැ. ලොකු පැටර්න් එකක් නැහැ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් මේ දෙකම එකට පළු හතරම එකට තියලා එකට කපා ගන්න. එතකොට අපිට අත විතරනේ කපාන්න තියෙන්නේ. දැන් මේක ෂේප් කරගන්නවා යාර එකමාරේ ගවුම උස ලකුණු කරලා මේ අතට කෑල්ලක් ඉතුරු ටික අතට ගත්තාම ඇති. ඉතින් මට මේක පුළුවන් හතරට නමලා මෙහෙම එක සැරේට කපා ගන්න. ඒ කියන්නේ පළු මේක කොටන් නිසා ඇඳහම ලස්සනයි. මේ අපේ මේ තම්මේල් එකේ දාලා තියෙන ගවුම තමයි. මේක පොඩි අර වටිනාකමක් තියෙන මේ රෙද්දෙන් ගවුම් මැහුවාම විස්කෝස් ඒ වගේ එකක් නෙවෙයි. හොඳට අර ඇඟට මේ වෙන ගතියක් තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම හතරට නැමුවා. මේක හැබැයි 60 පළල නිසා තමයි මම මෙහෙම හතරට නමලා කපන්නේ. ඔයගොල්ලන්ගේ ළඟ තියෙන 45 රෙද්දක් නම් කෙට්ටු කෙනෙක් නම් උකුලේ පළල බලලා උකුල හතරට බෙදලා දෙයක් එකතු කරාම එන ගාන එතකොට දැන් මේකේ 15ක් උපරිම වශයෙන් ගන්න පුළුවන් 64ට බෙදුවාම දැන් ඊට වැඩිය දැන් 45 නම් එතකොට 22මාරනේ ගන්න පුළුවන්නේ. එතකොට 22මාර 45යි 11ක් විතර වගේ තමයි උකුල පළල එනවා නම් එතකොට ඒ වගේ ගන්න පුළුවන්. ඒ තවුලක් නැහැ. මේ කපා ගන්න පුළුවන්. ගොඩක් මහත කෙනෙකුට නැතුව කපා ගන්න පුළුවන්. ෂේප් අර යටින් අපි ඒ ලයින් වගේ ගන්නවා නම් තමයි අපි ඒකට අඟල් දෙකක් තුනක් එකතු කරන්නේ. එහෙම නැතුවත් ඉතින් මේ ටයිට් විදිහට මහන්නත් පුළුවන්. දැන් අපි මම මේක මෙහෙම තියලා මේ හතරට නමලා මේ තියෙන නැම්මවල් දෙකක් ඉරට වාටි දෙකයි එක නැම්මයි. ඒක මේ පැත්තට තියලා මං ඉන්න පැත්තට නැම්මවල් හතර තියාගත්තාම කපන්න ලේසි. එතකොට මං ඉන්න පැත්තෙන් නැම්මවල් හතර තියලා දැන් මම කැමරේ ඔයාලට පහත් කරලා පෙන්නන්නම්. එහෙම ඉතින් අපිට මේකට ලොකු මේකක් කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලන් දන්නවා දැන් මම අලුතෙන්ම
කියලා දෙන්න දෙයක් නැහැ. මෙසමන්ට් ගන්න හැටි, මෙසමන්ට් මිමි ගන්න හැටි, මිමි ලකුණු කරන හැටි. මේක හරි ගන්නට නවා ගන්නත් ඕන. මොකද එක පැත්තක් ඇද වුණොත් එහෙම රෙද්ද මේ වෙන්නේ මේ එක පැත්තකට මදි වෙනවා. ෂේප් අර ඇලට යනවනේ. ඒක නිසා හරි ගන්නට නමලා මේ ෂේප් එකේ හතරම කළු හතර නැම්වල් හතර දැන් මගේ පැත්තට තමයි මම මේසේ එලලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේක කපන්නේ. දැන් මම මේක පටන් ගන්නවා කපන්න. දැන් මේකේ මෙසමන්ට් මම අරගෙන හදාගෙන තියෙන්නේ. දැන් ඔයගලන්ටත් මෙසමන්ට් රෙදි කෑල්ල මේසෙල්ල මෙසමන්ට් ටික අරගෙන අපිට පපුව විශේෂයෙන් ඕන වෙන්නේ කිහිලි වටමින්ම, පපුවේ වටමින්ම, උකුලේ වටමින්ම, ගවුමේ උස, කර වටමින්ම ඒ වගේ ඒවා ටිකක් තමයි ඕන වෙන්නේ. මම ඔයාලා දන්නවා දැන් මම කලින් කියලා දීපු නිසා මෙසමන්ට් ගන්න හැටි ඒවා හදා ගන්න හැටි මම අද ආයෙ කියලා දෙන්නේ නැහැ. ඒක මගේ පරණ වීඩියෝස් බලන්න. එතකොට හොයාගන්න පුළුවන්. එහෙනම් අපි පටන් ගමු. මේක මේ කපන්න. කපල ඉවර වෙලා ඔය තම්මේල් එකේ දාලා තියෙන යන්නිම තමයි මේ කපන්නේ. හරි එහෙනම් මම මේක දැන් පේනව නේද? දැන් ඔයගලන්ට පේනවා මේ මම දැන් මේ පැත්තේ ඉඳලා ලකුණු කරගෙන යනවා මෙහාට. ඉස්සර වෙලා මම මේ ටේලරින් චෝක් කෑල්ලක් ගත්තා මේ මේකට පේන සුදු පාට. දැන් ඉස්සර වෙලා ගවුරුන්ස මාක් කර ගන්න ඕන. මේ මෙතන මම වල හතරේ ඉඳලා මෙතන ඉඳලා මෙහෙම මම ගන්නවා උස 45ක්. 45ක් නම් 43ක් විතර. ඔව් 43ක් ගත්තාම ඇති. මොකද මේ අතටත් ඉතුරු කර ගන්නවා අඟල් 10ක් විතර අතටත් ටිකක් අත ගොඩක් දිගට නේ සාමාන්‍ය ගානකට ලකුණු කරන්න ඕන නිසා දිගට ගන්න නිසා නැත්තම් ඉතින් මේක තව ගවුම දිගට ගන්නත් පුළුවන්. ඔව් ගවුමට අතට 11ක් තියෙනවා. දැන් මම පටන් ගන්න මෙතන ඉඳලා ඉස්සල්ලාම කරපළල. කරවටමින්ම හතරට බෙදලා ඔයාලා දන්නවා මේ එන ගාන තමයි අපි මේ භාගයක් එකතු කරාම එන ගාන අපි මේ භාගයක් අඩු කරලා දැන් අපි මේ ගාන අපිට එනවා අඟල් 3ක්. සාමාන්‍යයෙන් මේක මනින්න ඕනෙත් නෑ. සාමාන්‍යයෙන් දැන් මම වගේ කෙනෙකුට අඟල් 3ක් විතර ගන්න. ඊට වැඩිය කෙට්ටුව කෙනෙක් නම් සමහර දෙකමාරක් ගන්න, පොඩි ළමයි නම් දෙකක් ගන්න. සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට 3ක් ඇති වෙනවා. ගොඩක් මහත නම් ගන්න 3මාරක් විතර. එච්චර මනින්න ඕනේ නෑ. මේ ටේලරින් මේ කරන්නේ ටේලරින්. අපිට ඕනේ නැහැ බ්ලොක්ස් හඳින්න කිසි දෙයක් ඕනේ නැහැ. එතකොට හරි ලේසි. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා හිතන මෙතන. දැන් අපි කර ඇඳා. තා චුට්ට මම පහත් කරන්නම්කෝ. මෙතනින් මෙන්න කර ඇඳා. දැන් කරේ ඉඳලා උරහිස 16යි. දෙකට බෙදුවාම 8යි. භාගයක තුනම 8මාරයි. දැන් 8මාර මෙතෙන්ට ලකුණු කරනවා. මේවා ඔක්කොම ඔයාලා දන්නවා දැන් කලින් මම කියලා දීපු නිසා මම මේ සාමාන්‍යයෙන් අඩි රූල් 30 එහෙම එච්චර දඟලන්නේ නැහැ. මේ පින් ගහට මේ කාබන් කොළ 30 වීල් කර කර එච්චර ඕනේ නැහැ. ටේලර් ඉන්නේ මේක නේද? ඊට පස්සේ උරයිසේ ඉඳලා කිහිලි වටමින්ම 17යි මෙතෙන්ට ලකුණු කරනවා 17 ලකුණු කරලා ඒකේ හරහා ලකුණු කරනවා අපේ පපුවමින්ම හදාගත්තු පපුවමින්ම 39ක් නම් අපිට අපි 39ක් ගත්තොත් අපිට එනවා 11යි කාලක් 11යි 3 කාලක්. අපි ඒක මෙතන ඉඳලා මෙතෙන්ට ලකුණු කරන 11යි 3 කාල මේ අයිනට ලකුණු කරලා ඔයාලා දන්නවා මෙහෙම ඉරකුත් මේ පැත්තට ගහලා මේ පැත්තට මෙහෙම කෙලින් ඉර ගහලා අඟල් භාගයක් ඇතුළට කරලා මේ විදිහට තමයි අපි අඳින්නේ අත. නැත්නම් ඔයගොල්ලන්ට දැන් පුළුවන් ඇති දිගටම එක සැරේටම අත අඳින්නත් පුළුවන්. මේ දෙකේ මැද හොයනවා. මෙතනින් අඟලක් මෙහාට කරලා මේ ටික ඔයාලා දන්න නිසා මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. අපිට මේ වර්ක් කරගන්නත් ඕනේනේ. දැන් මෙතන ඉඳලා උරේසේ ඉඳලා ඉන දක්වා උස අඟල් 15යි. 15 ලකුණු කරලා මෙතනින් ඒකේ හරහා ලකුණු කරනවා අපේ ඉන.
ඒ කියන්නේ දැන් මෙතන 11යි 3 කාල නම් මෙතන 10යි 3 කාලක් ගත්තාම ඇති. අඟලක් අඩු කරාම ඇති. කියන්නේ සාමාන්‍ය ගොඩක් මහත කෙනෙක් නම් පාපුගම ඉම්ම මැනලා ගන්නත් පුළුවන්. මම දැන් මේ මනින් නැතුව අරකින් එකක් අඩු කරත් ඒත් හරි. දැන් අපිට උකුල මේ උස අඟල් කොහොමත් උකුල උස අඟල් 7ක් වගේ 6 7 නේ යන්නේ. මම 7ක් ගත්තා. උකුල හරහමින්ම 40යි 4ට බෙදුවාම 10යි. එතකොට දෙකක් ඉතුරු කරාම 12යි. ඒතර උකුල පළල අඟල් 12යි. 12 මෙතන පොඩි ඉන්න පපුගයි උකුලයි අතර ලොකු ગેප් එකක් නැහැ. පොඩි ඩිෆරන්ස් එකක් තියෙන්නේ. ඔන්න ඔහම මේවා කරලා ඒක යා කරා ඉනේ ඉඳලා උකුල දක්වා. දැන් අපි කෙලින්ම වාටියට තමයි ගවුමේ වාටියටම මේක එහෙම ලකුණු කරන්න. එච්චර අපි ගවුම කපලා ඉවරයි. මේ විදිහට ඊට පස්සේ අපිට කරන්න ඕන ගවුමේ වාටිය අර හැඩ කරගන්න එක අපි පස්සේ කපමු. ඉස්සෙල්ලා මේක කපලා අතට අරගත්තායින් පස්සේ. දැන් අපිට පුළුවන් මේ වෙලාවේ ඩාර්ට්ස් ලකුණු කරන්න. පිටිපස්සේ ඩාර්ට් එක ලකුණු කරනවා 10ට, ඉදිරිපස්සේ 11යි. පිටිපස්සේ ඩාර්ට් එක ඇයි මෙහිම අඩු වැඩි කර මේ 10ට වඩා වැඩියෙන් ගන්න නැත්තේ? හේතුව ඔක්කොම මම කියලා දීලා තියෙනවා ඔයගොල්ලන්ට කලින් වීඩියෝස් වල. ඒක ඉතින් බලන්න කියලා ආයෙසරයක් මම කියනවා. අපි මේ උරහිසේ ඉඳලා පල්ලෙහාට ඩාර්ට් උස 10යි. ඒක වැටෙන්න ඕන අඟල් 4 වැටෙන තැන. මොකද පපු ඩාර්ට් අතර පළතරේ අඟල් 4 නිසා. එතකොට ඉනෙත් අර 4ම ලකුණු කරනවා. උකුල අඟල් 6 හතෙන් එකක් අඩු කරලා අඟල් 6ට උකුල ගන්නෙ. එකක් අඩු කරනවා නැත්නම් තද වෙනවනේ. ඊළඟට මේ ඉන අඟල් භාගයේ දෙපැත්තට තියලා ඉන ඇඳ ගන්න. මෙන්න මේ විදිහට. දැන් අපි ඉනත් ඇඳලා ඉවරයි. දැන් මම මේක වීල් කරනවා මේ අනිත් පැත්තට නැත්නම් ආය අනිත් පැත්තේ තඳින්න ගියාම කරදරයිනේ. ආය මාක් කර ඉන්නත් ඔක මාක් කරලා ගන්නත් පුළුවන්. දැන් කාබන් එකේ මේ ඩ්‍රෙස් මේකින් කාබන් එකේ හොඳ පැත්ත උඩට හිටින්න තියලා මේක වීල් කරන්න තමයි තියෙන්නේ. එතකොට ඒක මේ වැදෙනවා කාබන් පාර මෙන්න මේ විදිහට. මේ විදිහට ඊට පස්සේ අනිත් එක දැන් අපි කුමක් දෙක වෙන් කර ගන්නවනේ. වෙන් කරාම ආයසරයක් අනිත් පැත්තෙත් ඒක ඇඳලා මේ පැත්තේ එක තියෙන්නේ. අපිට නැත්තම් ක්‍රමයක් තියෙන මෙතනින් මෙහෙම තියලා මම නම් මෙන්න මෙහෙම කරලා අඳිනවා. මොකද මේ පැත්තෙන් නෝ විදිහටත් තියලා අඳින්න පුළුවන්. ඒක ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් ප්‍රැක්ටිස් උණයින් පස්සේ කරන මිසක් ඔයගොල්ලන්ට ආධුනික නම් කරන්න යන්න එපා. වැරදෙනවා. දැන් මට මේක තියෙන්නේ කපන්න. ඊට පස්සේ ඉදිරිපස්සේ පිටිපස්සේ අපි වෙන් කරනවා ආයසරයක්. වෙන් කරලා දැන් මෙතන මේ තියෙන වාටිය මේ වාටිය මම මේක කපලා අයින් කරනවා. දැන් මෙතනින් මම ඇලට මේ පොඩ්ඩක් අර මං කිව්වේ පොඩ්ඩක් මේ ඇලට චුට්ටක් ගන්නවා කියලා. අඟලක් අපි උස්සනවා මෙතනින් මේ අංශයෙන් මේ මෙතනින් අඟලක් මෙතෙන්ද ගන්නවා. අපිට පස්සේ අපිට බලලා ගවුම් කොට නැත්තම් අඟලට වැඩිය ෂේප් කරලා හදා ගන්න පුළුවන්. අර ලස්සනට දැන් අර අඳින්නේ මෙහෙම එහෙම අඳිනවා නම් මෙහෙම දැන් අඟල් දෙකක් විතර වගේ මෙතෙන්ට දාලා මෙහෙම ඇවිල්ලා මෙතනින් මෙන්න මෙහෙම ඔන්න ඔහම කපා ගන්න. මේ විදියට එහෙම කරාම කොට වැඩිද කියලා බලලා කොට වැඩි නම් එහෙම කපන්න යන්න එපා. ගවුම කොට වෙනවා. මේ කොට වුණාම කැත නිසා කොට නදින අයත් ඉන්නවා. ඉතින් කොට වැඩි වුණාමත් කරදරයිනේ නේද? දැන් මම මේක කපලා ඉවර කරනවා. ඔන්න පාර මම දැන් හරි මේවා කියලා දීලා තියෙන නිසා මම මේ වේගෙන් කපාගෙන යන්නේ. වීඩියෝ එක නැත්තම් දික් වෙන නිසා මේක දැන් ඉදිරිපස පළුව වෙනම ආය හදා ගන්න ඕන. කර ලකුණු කරන්න ඕන. අත්කට ඉස්සරහින් හාරලා කපන්න ඕන. ඇඟේ ගාන්ට මේක ෂේප් එකට මහන ගවුමක් නිසා
ඇඟට ෆිට වෙච්ච ඇඳුමක් නෙමේ මහන්නේ අපි. ඇඟේ ගානට ලස්සනට ඇඟේ ෂේප් එක තියෙන්න අඳින ගවුමක් මේක. දැන් මේන ගවුම කපලා ඉවරයි. දැන් අපි මේ එකක් අයින් කරනවා. පිටිපස්ස පළුව අයින් කළා අපි මේ පළුව ගමු. දැන් ඉදිරිපස්ස පළුවේ තමයි දැන් මම වර්ක් එක කරන්නේ. ඉදිරිපස්ස සයිඩ් එකකින් කරාම හොඳයි නේද? මේකේ දැන් ඉදිරිපස්ස කර ලකුණු කරමු. අපි දැන් කර සාමාන්‍යයෙන් අඟල් 7ක් 8ක් විතර අපි 8ක් ගමුකෝ. මෙතෙන්ට 8ක් අරගෙන මෙහෙම මෙතන ඉඳලා මෙතෙන්ට මෙහෙම ඇලට ගන්න 8ක්. සාමාන්‍ය කර වැඩියෙන් ඕන නැත්නම් 7ක් ගන්න. නැත්නම් ඊට පස්සේ V කරක් මෙන්න මෙහෙම කපා ගන්න. කෙලින්ම V මෙහෙම දාන්නද පොඩි පොඩි කර්ව් එකක් දාලා ඔන්න විදිහට කපා ගන්න. මේ විදිහට ඔයගොල්ලන්ට පුරුදු වුණාම ගවුන් කට්ටක් ගාලා කපා ගන්න පුළුවන්කම තියෙනවා. අපිට මේ පොඩ ලොකුවට දඟලන්න ඕනේ නැහැ. ඊළඟට මේ අත්කට මැද හොයලා මේ විදිහට මෙතන 10ක් තියෙන අපි 5 මෙතනින් ඊට පස්සේ අඟලක් මෙහාට කරලා පොඩ්ඩක් අත්කට ඇතුළට හාරලා අලුත් අත්කටක් ඇඳගත්තා. මෙන්න මේ විදිහට. දැන් මේකට පේශිමක් කපා ගන්නත් ඕනේ. මේ තියෙන අලුත් අත දැන් මෙතනින් අත්කට වැඩියෙන් හැරුවා. මෙතනින් අත්කට මේ කර V shape එකට කපා ගත්තා. දැන් අපිට මේකේ තියෙන්නේ වර්ක් එක මෙතෙන්ට වර්ක් කරගන්න එක විතරයි. ඊට ඉස්සෙල්ලා අත කපමු නේද? දැන් මේකෙන් අපිට ඕන අතක් කපා ගන්න පුළුවන්. මොකද්ද? බෙල්ලතක් කපන්න පුළුවන්. දැන් මේ රෙදි තියෙනවානේ මෙතනින් ලොකු රෙදි ප්‍රමාණයක්. උස අඩු උස වැඩි නැහැ පළල තියෙන 60ක්ම. අපිට බෙල්ලතක් දා ගන්නත් පුළුවන් මේ විදිහට. අපි නිකන් මේ වගේ මම යදන් ඉන්න ගාව මේ වගේ අතක් දාමු. බෙල්ලතක් දැම්මොත් නිකන් වැඩිත් වගේ වෙනවා නේද? එතකොට අපි ගන්නේ කිහිලි වටමින් මඟල් 17 නම් එකක් අඩු කරලා 16ට තමයි අතකට කපන්නේ. එතකොට අඟල් 16 නම් මේ හරියට වගේ වෙන්නේ. අපි වැඩි මේක ඒක නිසා අවශ්‍ය ප්‍රමාණයට විතරක් අපි ගමු. අපි මෙතෙන්ට එතකොට අඟල් 8යි මේ මෙතෙන්ටම අපිට එන්නේ කිහිලි වටමින් මේ එකක් අඩු කරාම 19යිනේ. දැන් අපි මේ 8යි ගන්නෙ අපි 8ක් 9ක් විතර ගමු ඉතින් නේද? 18ක් විතර ගමුකෝ. මොකද මේ මැහුම් වාසි තියෙනවා. ඊට පස්සේ අඩුපාඩුවක් හරි මේ වුණොත් ලොකු පොඩි කරගන්න ඕන දෙයකට අපි අත ඉඩ ප්‍රමාණයක් ඉතුරු කරන්නත් ඕන. එතකොට අපිට එන්නේ 17නේ හරි 9මාරක් අරන් තියෙනවා. දැන් අපි ඒ වගේ 4 ගුණයක් දෙගුණයක් මෙතෙන්ට කපන්න ඕන අත. 4 එකට තියලා එක සැරේට කැපුවාම අත ලේසි. නැත්තම් සැරින් සැරේට අත් දෙක වෙන වෙනම කපන්න ගියාම හරි කාදතරයි. දැන් මම මෙතන අත කපනවා මෙහෙම බලා ගන්න. කිහිලි වටමින්ම කීයද 18නේ අපි ගත්තේ 18යි 17ක් විතර ගත්තේ නේ 17 නම් 18ක් ගන්නවා. දැන් මම 18ක් ගත්තා. 18 මෙතෙන්ට කලේ මේ ඉරක් ගහන්න ඕනේ මේක කෙලින්ම මේ ලයින් එකටම කපන්න පුළුවන්. මෙතන පොඩ්ඩක් ඇදයි. ඒ ඇදේ මම මෙන්න මෙහෙම කපලා කෙලින් කරගන්නවා. දැන් මම මෙතන කිහිලි වටමින්මට එකක් වැඩියෙන් අරගෙන තියෙනවා. දැන් ඒකේ මැද හොයා ගන්නවා. මැද හොයාගෙන කිහිලි වටමින්ම 4ට බෙදලා මූලික කිහිලි වටමින්ම 4ට බෙදලා මෙතනින් මෙතනින් පල්ලෙහාටයි මෙතනින් පල්ලෙහාටයි ලකුණු කරනවා. එතකොට එන්නේ 4යි කාලයි.
මෙතනමුත් 4යි කාලයි. දැන් මේ දෙක යා කරනවා මේ ඉරි දෙක. මෙහෙම මේ ලක්ෂයට මේකත් යා කරනවා. අත කපන හැටිත් දැන් කීප සැරයක්ම මම කියලා දීපු නිසා මම වැඩිය ඒ ගැන ලොකුවට කියලා දෙන්න යන්නේ නැත්තේ ඒකයි. දැන් මේ දෙකේ මැද හොයන්න. මේකෙත් මැද හොයන්න. හොයලා මේකෙන් අගල් භාගයක් උඩට මේකෙන් භාගයක් පල්ලෙහාට මේකෙන් උඩට භාගයයි මේ ඉරෙන් පල්ලෙහාට භාගයයි කියලා. මෙහෙම දැන් මෙහෙම ලකුණු කරන්න ඕනෙත් නැහැ. මම නම් හිතින් ගන්න ඔයගොල්ලෝ ලකුණු කරලා මෙතනින් මෙහාට භාගයයි කියලා මෙහෙම ඇඳේ. ওই විදිහට දැන් හරි. එතකොට අපිට උස එනවා අඟල් 10ක්. දැන් වාටිය තියෙනවා. වාටියේ අපිට මේ අතේ වාටිය අපිට පුළුවන් ගන්න අතවට මැනලා ඒක අපේ අතවට 12යි. 12 මේ දෙකට බෙදුවාම 6ක් එනවා. මේකේ මැද හොයලා 6ට භාගයක් ඉතුරුම් 6මාරයි. 6මාර දෙපැත්තෙන් දෙපැත්තට ගන්න. මේ පැත්තට 6මාරයි, මේ පැත්තට 6මාරයි. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් මේකේ අඟල අඟල මෙහාට කරලා එහෙම ඇඳත් හරි. පස්සේ අපිට අවශ්‍ය ගානට ඇඳලා බලවත් මේව කර ගන්නත් පුළුවන්. මම එහෙමත් කරනවා. එතකොට අපිට බය නැහැ කොතනට ඇඳත් මේක අතට මහත් උනත් වැඩුණා කොහොමත් මේ ඒ වගේ ගානක් එනවා. දැන් අත කපලත් ඉවරයි. දැන් මේකත් මම කපන්නම්. අපිට අතට උස මදි කියලා හිතෙනවනම් මේ පටි ඉතුරුනානේ. අපිට පුළුවන් බොරු වාටියක් දාන්න. බොරු වාටි දාන්න දන්නවද? අඟල් 2ක විතර පටියක් කපලා ඒක මම කියලා දෙන්නම්. මම ගොඩක් ඒවයි එහෙම අත උස මදි මේ වගේ රෙදි ගාන්ට ෂේප් එකේ රෙදි තිබුණොත් අතට ගන්න රෙදි ප්‍රමාණය මදි නැත්නම් ගවුම කොට වෙනවනේ. දැන් මෙන්න මේ විදිහට ඔන්න අත කපලා ඉවරයි. මේක දැන් මෙහෙම වාටිය මෙහුවාම අපේ අත ටිකක් කොට වෙනවනේ. දැන් අපිට පුළුවන් මේකට අඟල් 2ක මෙතනින් පටියක් අතට එක පැටර්න්ස් දාන්න පුළුවන්. ඉතින් වැඩි වගේ නිකන් අර සිම්පල් ගතියක් එන්නේ නැහනේ. ඔවට වැඩිපුර මෙහෙම දාන්න ගියාම නේද? නිකන් වැඩි ගතියක් එනවා. ඒතර චාම් වගේ නැති වෙලා යනවා. අපි මේ විදිහට පටියක් අඟල් 2ක එක මෙහෙම නමලා ඒකම අනිත් පැත්ත හරලා ඒ වාටි විදිහට ගන්න. මෙහෙම දැන් අපි මම මේක කපලම් පෙන්නන්නම්කෝ. මම මෙන්න මේ කෑල්ල බොරු වාටියක් හදා ගන්න හදන්න. මෙන්න මේකේ අපිට හිතෙන දේවල් කරන්න රෙදි රෙද්ද තියෙන්නේ අපිට ඕන දෙයක් කරන්න. ඒ අර රෙදි කපන්න බය වෙන්න හොඳ නෑ. බය වුණාම අපි නිකන් හිර වෙනවා එක මේකකට. ඊළඟට අපිට මේක ඉරක් ගහන්න ගියත් අපි බය වෙනවා. මේක අම්මෝ මේ ඉර වැරදි හිතන්න. එච්චර මේවා සීරියස් හිතන්න එපා. මොකද මේ ටේලරින්නේ අපි කරන්නේ. දැන් මේක බොරු වාටිය දාන්නේ මෙහෙමයි. මේ අත මෙහෙම තියලා මේ පටිය මෙහෙම අල්ලනවා. අල්ලලා මේක මේ පැත්තට නමනවා. නමලා ආයෙ නමනවා. නමලා ඔන්නතන ඒකට බෑන්ඩ් එකක් වගේ ඒක වෙනම පිටට එන්නේ මේ. මෙන්න මේ විදිහට පිටට එනවා. නැත්තම් අපිට වෙන්නේ මේක ඇතුළට දැම්මම තව කොට වෙනවනේ. මේකට බොරු වාටියක් විදිහට අපිට ගන්න ඒක පේන්නේ නැහැ. පොඩ්ඩක් එතන චුට්ටක් ගන්න වෙනවා එච්චරයි. දැන් අපි මේකට කරපටි දෙක කපලා වර්ක් කරගමු අරක නේද? කරපටි කපන්නත් ඔයාලා දන්නවා. මේක ලේසි. මෙන්න මෙහෙම බ්ලවුස් එක මේ පිටිපත් පළුව තියලා ඉතින් ඔයාලා දන්නවා ගවුමක් කපන්න ලොකු වෙලාවක් නැහැ. මේක මහන්නත් ඕන නම් පැය භාගයක් යයි. ඉතින් ඔයගලන්ට හරි මේ තමන්ටම කියලා මේ වගේ ගවුමක් ගන්න ගියාම රුපියල් 4000ක් විතර වියදම් කරන්න ඕනේ. මේකට පොඩි රෙදි ප්‍රමාණයක් පොඩි මුදලක් නෙමෙයි අපිට වියදම් උනේ නේද? මෙන්න මේ රෙදි දෙකට නමපු කෑල්ලේ මම තියලා බලනවා. එතකොට මේක සමහර විට ඇති වෙන්නත් පුළුවන්. ඇති. මෙහෙම තියලාම කපන්න.
එතකොට ඕගොල්ලන්ට දැන් ඕගොල්ලන්ට හරි සතුටක් දැනෙනවා මේ තමන්ම මේ විදිය ලස්සන ඇඳුමක් කපලා මහලා ඇඳගෙන ගියාම කඩෙන් ගත්තා වගේම තමයි. කඩවල වලදී ඇවිදින්නත් එපා, shopping කරන්නත් එපා, ඒක ගන්නනේ. මේ විදියට ඔන්න කරපටිය කැපුවා. පේශිම. මේකට කියන්නේ පේශිම කියලා. පේශිම කැපුවා. ස්ටිච් කරනවා නම් ස්ටිප් එකක් අල්ල ගන්නත් පුළුවන්. දැන් ඔන්න ඒක හරි. අපි ඉදිරිපසටත් පේශිමක් කපලා ගමු. මේක මෙහෙම අපි භාවනාවක් වගේ කරන්න ඕනේ. වෙන වෙන උවට හිත යොදවන්න නැතුව මේක දිහාම අපිට මේකම ගැන අපි හිත දාලා භාවනාවක් වගේ අපි තියරි එක අපේ ඇඟේ තියෙන්න ඕන. නිර්මාණශීලීකම. ඊට පස්සේ අපි ඒක මේ බයලතු කපාගෙන යන එක විතරයි තියෙන්නේ. අපිට ඒක මේ අපේ ඇඟේ නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඇඟෙත් තියෙන්න ඕන දැනීමක් අපිට තියෙන්නත් ඕන මේ ඇඳුම කපන මහාන විදියනේ. දැන් අපිට පුළුවන් මේක මේ විදිහට කපන්න. දැන් මම මේක දෙකට නැමාගෙන මේ ඉස්සරහා පැත්තට කරට පේශිමක් කපන්න තමයි යන්නේ. මේ පැත්තට කැපුවොත් ඔන්නෝම කපන්න පුළුවන් මූට්ටුවක් එන්නේ නැති වෙන්න. ඔන්නෝම තිබ්බා. මේ කර මේ උරහිස. ඔයාලට පේන්නේ නැත්නම් මම මෙහෙම කරලා ඇඳලා කපන්නත් පුළුවන් මේක. මෙහෙම ඇඳ කර, මෙහෙම ඇඳ උරහිස. අඟල් එකමාරක් විතර මෙහෙම තියලා ඔන්නෝම පේශිම පළල් කරලා ගන්න. මෙන්න පේශිම කපලා ඉවරයි. දැන් අපි මේ වර්ක් කරන එකත් මේ ගමම වර්ක් කරලා ඉවර කරලා තමයි ඇඳුම මහන්නේ. දැන් මේක අපි මෙන්න මෙතෙන්ට මෙන්න මේ විදිහට මෙන්න මෙතෙන්ට අපි කියන වම් පැත්තට මෙහෙමනේ දැන් ගවුම තියෙන්නේ මේ. අපි මෙතෙන්ට මෙහෙම වර්ක් එක තියලා බලමු කොහොමද මේක හොඳ කියලා. මේක ගම් ගන්න තමයි තියෙන්නේ. ගම් එක ගාලා මෙහෙම අලවන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලා තියලා බලන්න ඕන කොහොමද හොඳ කියලා. මේක හොඳ පිට කන පිටකුත් තියෙනවා. මෙහෙම ඉස්සෙල්ලා මහත පැත්ත කියන්නේ පැතිරිලා තියෙන පැත්ත යටට තියලා අපිට ඒක ඕන පැටර්න් එකකට මේක හදාගන්න පුළුවන්. අවුලක් නැහැ. මේකෙත් හොඳ පිට කන පිට මෙහෙම බලලා මේක හොඳ පිට මේ පැත්ත මේ විදිහට මේක හරි සීරු මාරුකට කරන්න ඕන. මොකද මේ ගම් එක දැන් ගන්න ඕනේ මේකද මම දැන් මේකට යටට හිටි කොලයක් තියන්නේ නැහැ. මොකද මේක එච්චර මේ තුනී රෙද්දක් නෙවෙයි. මේක ටිකක් ඝනකම් රෙද්ද නිසා අවශ්‍ය වෙන්නේ නැහැ. යටට ගම් නැත්නම් යටට හිටි කොලයක් තියන්න ඕන. මම තියන්නේ නැහැ. වැඩක් නැහැ. මේක අනිත් පැත්තට එන්නේ නැහැ. මේ රෙද්ද ගන්න නිසා තුනියේ කන්න යටට හිටි කොලේ තියලා මේක උඩින් තියලා මෙහෙම අලවන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට. මේකත් හොඳ පිට කන පිට බලලා කියන්නේ මේකේ තියෙනවා වර්ක් එකේ හොඳ පිටක් කන පිටක් කියලා එකක් තියෙනවා. මෙන්න මෙහෙම ඉත්තක් වගේ ඔය ලස්සන ඉත්තක් වගේ තියෙනකොට තමයි අර මේ නිකන් දිය වැලක් වගේ නේ වැලක් වගේ එන්න තිබුවාම තමයි ලස්සන. මෙන්න මේ විදිහට දැන් මට හිතුනේ මෙහෙම හොඳයි කියලා. නැත්තම් මේක මේ විදිහට ඔන්නෝම යන්නත් පුළුවන්. අපිට මෙහෙම තියුවොත් ඔයගොල්ලන්ට ඔය වගේ වර්ක් කරපු රෙදි ගෙන ආවහම ඒවයි දෙක දැක්කහම හිතෙනවා මේකෙන් මොන හරි දෙයක් කරන්න පුළුවන් අපිට කියලා අයිඩියාස් එනවා. දැන් මේක මම සාරි ජැකට් එක මහලා ඉතුරු වුණාම මම කල්පනා කරා මේකෙන් මොකද්ද දැන් කරන්න පුළුවන්.
මේක හරි ලස්සනයිනේ කියලා මේ මට ඉතින් හිතුණා. ඊට පස්සේ හිතිච්ච නිසා තමයි මම මේක මේවා කරගත්තේ. මෙහෙම කපලා ගත්තේ. නැත්තම් මේකෙදි නිකන් අවිසික්කන එකනේ අපි කරන්නේ. මෙන්න මේ විදිහට මේ ලොකු ඉත්ත යටට දාලා පොඩි ටික ඔන්නෝම එක පැත්තට වෙන්න ඔන්නෝම ගත්තාම නිකන් දිගට හැඩයකට ඔන්න ඔය විදිහට තමයි. එහෙම ලස්සනයිනේ නේද? තා චුට්ටක් මෙහාට ආවත් කමන්නේ මැදට. මොකද මෙතනින් අපි අංශය මෙතනින් අහු වෙනවනේ. එතකොට මේ අපේ යයි මේ අංශය දිහාට වැඩි වෙයි. එතකොට කැතයි. අස්සට යනවනේ අත අස්සට වර්ක් එක. ඔන්න ඔය විදිහට මේක ගම් එක ගාලා අලවන්න තමයි තියෙන්නේ. මම පොඩ්ඩක් අලවලා පෙන්නන්නම්. දැන් අපි මොකක් හරි එක තියලා ගාලා අනිත් පැත්ත නැත ඇඳුම ගෑවෙනවනේ. දැන් අපි ඉස්සලා උඩ කෑල්ල මේ විදිහටනේ. ඒක මේ පැත්තට තියනවා කන පිට පැත්ත මේ උඩට තියෙන්න. මෙහෙම තියලා මේ විදිහට කන පිට පැත්ත තියෙන්න ඇරලා මේ කන පිට පැත්ත තමයි උඩට තියෙන්නේ. මෙහෙම දැන් ඒකට මම මෙන්න මෙහෙම ගම් එක මෙහෙම වක් කරගන්න එක තමයි තියෙන්නේ. මේ හැම බිඳුව හැම එකටම ගම් එක දා ගන්න ඕන. රෙද්ද උඩ තියලා කරන්න එපා. මම එකයි මේ කොලයක් අරගෙන ආවේ. මෙන්න මෙහෙම ගම් එක තියාගෙන යන්න හැම එකේම. ඔයගොල්ලෝ ඊට පස්සේ බලන්න මේ ඔය ඇඳගෙන ඉන්නේ මේක මත නේද තියෙන්නේ. ඊපස්සේ ඔයගොල්ලන් හිතා ගන්න පුළුවන් ඒක ලස්සනයි නේද? ඔයගොල්ලෝ ඉතින් මගේ channel එකට ගොඩක් අය like comment දාන ආපු අයට subscribe කරපු අයට ගොඩක් ස්තුතියි. දිගටම ඉතින් ඇඳලා ඉන්න ඔයගොල්ලන්ට මොන හරි හරවත් දෙයක් නිතරම ගේනවා. අපි ඊළඟ දවසේ රූපලාවන්‍යයකින් හම්බ වෙමු. ඉතින් ඔයගොල්ලන්ට මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගොඩක් ඉතින් thank you මට support කරනවට ඔයාලටත් හොඳ දෙයක් දීලා මෙන්න මේ දැන් ඉවරයි. දැන් මේක අපි අනිත් පැත්තට මේකේ මෙහෙම තියන්න තමයි තියෙන්නේ. මෙහෙම හරවලා මෙහෙම කරලා මේක උඩින් තියන්න මෙහෙම. දැන් ඕන මම මෙතනින් තියලා තද කරන්න ඕන. නිකන් තියලා හරියන්නේ මේ විදිහට මේ විදිහට යොමු කරලා පොඩ්ඩක් තද කරන්න මේ විදිහට. මේක වහගෙන ඉන්න ඕන ගම් එක නැත්තම් වැක්කිරෙනවා බිමට. ඇඳුමේ වැක්කිරෙයි. අර ගොඩක් මේක පරිහරණය කරනකොට චුට් බලන්න ඕන ගම් එක ඇඳුම් වල ගෑවෙයි කියලා. මොකද වැරුණාන් පස්සේ ඒකේ තියෙන පොඩි ඒක යන්නේ නැහැ. ඒක නිසා මේ හරි පරිස්සමෙන් ඒක කරන්න ඕන.
අපි මේකෙම මෙන්න මෙහෙම පොඩි තට්ටුවක් දාමු. මේ විදිහට. දැන් මේ විදිහටම තමයි මේකත් අනිත් පැත්ත හරවලා මෙතනින් තියුවාම මේක ලස්සනට ඇලවෙනවා. ඇලවල ඉවරුණායින් පස්සේ තමයි අපි ගවුම මහන්නේ. මේ කුඩින් තියලා මෙහෙම පොඩ්ඩක් තද කරන්න ඕන. තද නොකරුවොත් ඇලවෙන්නේ නැහැ. උඩින්ම ගම් එක වේලිලා යයි. මෙන්න මේ විදිහට අපි අනිත් එකත් එහෙනම් අලවල බලමුකෝ නැත්තම්. එතකොට ඔයාලට බලන්න පුළුවන් නේ තියලා නේද? මේක ලොකු වෙලාවක් යන්නේ මේ වැඩේ මේක කරන්න. මේකත් මේ විදිහටම මේක අර අතේ ඇලවෙන්න බලනවා අපේ අතේ මේ අපි ටික ටික අපේ මේ ගම් එකක්නේ අපි අල්ලන තැන මේක හරි අමාරුයි කරන්න ඕන වැඩක්. දැන් අපි මේක වහලා තියලා ඕනේ අනිත් මේක කරන්නේ නැත්නම් මේක ගම් එක ඉහිරෙනවා හැමතැනම. දැන් මේක අපි හරි පැත්තට තියලා අලව ගමු. මේ අර ඒකයි හොඳ පිට කන පිටක් තියෙන නිසා තමයි කරදරේ. නැත්තම් අපිට ඕන පිටක් තියලා මේව කරගන්න පුළුවන් නේද? මෙන්න මෙහෙම මේ විදිහට තද කරන්න. ටිකක් කල යනකොට මේක ටක් ගාලා වේලෙනවා. මේක අර කොටන් එකක් නම් මේකත් වැඩිය ලේසියෙන් කරගන්න පුළුවන්. මේකට මේ කොන ඇලවිලා නැත්තම් මේකෙන් මෙන්න මෙහෙම ගම් එක ගාලා මේ විදිහට අලවන්න. කොන් කොහොමත් අලව ගන්න ඕනේ නැත්තම් මේ ටිකක් කල යනකොට ගැලවෙන්න පුළුවන්. ඒක නිසා දැන් ඉවරයි. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම thank you. මම මේක උඩට උස්සර පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද පේන්නේ කියලා. මේක අනිත් පැත්තට මේ වල මේ දැන් මම මේක තිබ්බයි වාසි නැත්නම් මේකේ ගොඩක් ගම් ඉහිදිලා මේ නෙට් එකනේ අනිත් පැත්තට යනවා. නැත්නම් අර මේ ගම් එක නෙට් එකට නේ ගම් එක වැටෙන්නේ. ඒකෙන් අනිත් පැත්තට යන ගතියක් තියෙනවා. මෙන්න මේ විදිහට කොණ්ඩෙත් එක්ක ඇලවෙයිද දන්නේ නැත්තම් මෙහෙම මෙන්න මේ විදිහට තමයි වර්ක් එක තියෙන්නේ. ලස්සනයි නේද? ඕක ඇඳ මේ පැත්තට අන්න විදිහට ගවුම් මහුවයින් පස්සේ මේ විදිහට වර්ක් එක ලස්සනට පේනවා. දැන් අපි මේක තියලා එම්බ්‍රොයිඩර් කරා වගේ තමයි පේන්නේ. අපි දැන් ගවුම තියලා එම්බ්‍රොයිඩර් කරත් කරන්න පුළුවන්. මේ ගවුම එම්බ්‍රොයිඩර් වර්ක් දාන්න කෙනෙක් නම් මේක ගවුම තියලා එම්බ්‍රොයිඩර් කරන්නත් පුළුවන්. ඉතින් හැමෝටම
තැංක් යූ මගෙත් එක්ක රැඳිලා හිටියට. මේ එහෙනම්